ගොඩාක් ආදරෙන් පිළිගන්න ඔයා මගේ channel එකට. මුලින්ම කියන්න ඕනේ ඔයා මගේ channel එකට අලුතෙන් එකතු වෙන කෙනෙක් නම් මාව subscribe කරන් යන්න කියලා මුලින්ම ඉල්ලනවා. ඒ වගේම අද වීඩියෝ එක ගෑනු ළමයින්ට පිරිමි ළමයින්ට ගොඩාක් වැදගත්. මොකද අපි කැමතිනේ අපේ මූණ වගේම අපේ කකුල් දෙකත් ගොඩක් ලස්සනට තියාගන්න. ඉතින් එහෙම කැමති ඔයාලට සැලුන් යන්නේ නැතුව ගෙදර ඉඳන්ම ඔයාගේ කකුල් දෙක කොහොමද ලස්සන කරගන්නේ පිරිසිදු කරගන්නේ කියලා තමයි අද මම කියලා දෙන්නේ. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. හරි අපි බලමු ඉස්සෙල්ලාම කකුල් දෙකට ඇප්ලයි කරන ස්ක්‍රබ් එක කොහොමද හදාගන්නේ කියලා. ඒකට මම මුලින්ම ගත්තේ කෝපි. ඉතින් ඒ වගේම නැතුවම බැරි දෙයක් තමයි කඩල පිටි. මොකද ස්ක්‍රබ් එකක් හදනවා කිව්වහම මම කඩල පිටි අනිවාර්යයෙන්ම එකතු කරනවා. මොකද කඩල පිටි වලට පුළුවන් ඔයාගේ කකුල් දෙකේ පැහැය වැඩි කරන්න. ඒ වගේම ඔයාලගේ කකුල් දෙකේ තියෙන තුවාල කැලල් ඉක්මනටම නැති කරලා දාන්න මේ කඩල පිටි වලට පුළුවන්. ඊළඟට මම ගන්නේ සීනි. සීනි වලට පුළුවන් ඔයාගේ මැරුණු හැම ඉක්මනටම ඉවත් කරලා දෙන්න. ඉතින් ඒක නිසා මේකෙදි සීනිත් ඊටම වැදගත්. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි කප් එකකට සීනි ටික අරගෙන ඒකට අපි කෝපි කුඩු එකතු කරනවා. කෝපි කුඩු වලින් පුළුවන් ඔයාගේ හැම ඉක්මනටම පැහැපත් කරන්න, එතකොට මැරුණු හැම ඉවත් කරන්න. ඒකට ලොකු උදව්වක් වෙනවා කෝපි. ඉතින් කඩල පිටිත් මෙන්න මේ විදිහට එකතු කරගන්නවා. ඊට පස්සේ මේ තුන ඔයාලා හොඳට කලවම් කරගන්න. කියන්න ඕනේ මේකට ඊට පස්සේ ඔයාලට බොඩි වොෂ් එහෙම නැත්නම් වතුර ඔයාලට එකතු කරගන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට මම මේ එකතු කරන්නේ ඔලිව් ඔයිල්. ඔලිව් ඔයිල් එකතු කරාම වෙන දෙයක් තමයි අපේ හැම ගොඩාක් ඉක්මනට කැලල් තියෙනවා නම් ඒව මැකිලා යනවා. අනිත් එක තමයි හොඳ මොයිස්චරයිසර් එකක් අපේ හැමට හම්බ වෙනවා. ඉතින් ඔලිව් ඔයිල් එකතු කරගන්න පුළුවන් නම් හොඳයි. බැරි නම් ඔයාලට බොඩි වොෂ් එකක් එහෙම නැත්නම් වතුර වලින් හරි මේක මික්ස් කරලා ගන්න. අනේ අපිට ඔලිව් ඔයිල් නැහැනේ කියලා කීකේ ඉන්න එපා. මොකද තීර දෙයෙන් අපි අපේ ස්ක්‍රබ් එක හදාගමු. ස්ක්‍රබ් එකේ ෆයිනල් ලුක් එක තමයි මේ විදිහට තියෙන්නේ. දැන් අපි මේ විදිහට භාජනයක් අරගෙන මේකට උණු වතුර සහ ඇල් වතුර තමයි අපි එකතු කරන්නේ. මේ දැන් මම එකතු කරන්නේ උණු වතුර. මද රස්නේ වතුර එකක් තමයි අපි හදාගන්නේ. අපේ කකුල් දෙක දාගෙන ඉන්න පුළුවන් විදිහේ රස්නයක් තියෙන වතුර එකක් තමයි අපි හදාගන්න ඕනේ. ඊට පස්සේ ලුණු එකතු කරනවා. ඊට පස්සේ මම නම් මේ වෙලාවේ නාරං එකතු කරන්නේ. ඔයාලා දෙහි එකතු කරගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. දෙහි එකතු කරගන්න. දෙහි ගැන කතා කරොත් දෙහි වලින් පුළුවන් ඔයාගේ හැමේ තියෙන කුණු දූවිලි ඉක්මනටම ඉවත් කරන්න, විස බීජ ඉවත් කරන්න, නියපොතු අස්සේ තියෙන විස බීජ පවා මේ දෙහි ලෙල්ලකින් ඉවත් කරන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් ඉතා අතීතයේ ඉඳන්ම මේ කරන දෙයක්. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් මේ වගේ දෙයකින් පුළුවන් ඔයාලට ලස්සනට ඔයාලගේ නියපොතු ටික හදාගන්න. මම මේ වෙලාවේ වතුරයකට බොඩි වොෂ් එකතු කරනවා. ඊට පස්සේ ඒක මෙහෙම අතින් හොඳට කලත්තන්න. එතකොට හොඳට පෙනෙනවා. මෙන්න මේ විදිහට හොඳට කලත්ත ගන්න වතුර එක. එතකොට මේ විදිහට ගොඩාක් හොඳට පෙන ආවට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ කකුල් දෙක මේ වතුර එකට දාන්න. මෙහෙම දාගෙන ඉන්නකොට ඔයාලට කියන්න ගොඩාක්ම සනීපයි. මොකද උණු වතුරේ කකුල් දෙක දාගෙන ඉන්නකොට මාරම සනීපයක් ඇඟේ තියෙන හැම දෙහිටු ගතියක්ම නැති වෙනවා. ඔයාලගේ කකුල් වල වේදනාවක් තියෙනවා නම් ඒ දේවලුත් මේකෙක් නැති වෙනවා. ඉතින් මේ විදිහට ඔයාගේ කකුල් දෙක හොඳට පිරිසිදු කරගන්න, හොඳට සෝද ගන්න. කකුල් දෙක ටිකක් පෙඟෙන්න දෙන්න. ඉතින් මේ විදිහට විනාඩි 5ක් විතර අපි වතුර තියාගෙන ඉන්න ඕනේ කකුල් දෙක. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට දෙහි ලෙල්ලක් අරගෙන ඔයාගේ නියපොතු හොඳට අතුල්ලන්න. නියපොතු, එතකොට කකුලේ උඩ හරිය, එතකොට කකුලේ විලුඹ, මේ හැම තැනම මේ දෙහි ලෙලි වලින් අතුල්ලන්න. මොකද දෙහි කියන්නේ හොඳ විස බීජ නාශකයක්. ඉතින් ඔයාලට පුළුවන් එතකොට ඔයාලගේ නියපොතු අස්සේ රැඳිලා තියෙන කුණු දූවිලි, විලුඹ ගත්තාම රැඳිලා තියෙන කුණු දූවිලි, මේ හැම දෙයක්ම ඉක්මනටම ඉවත් කරගන්න පුළුවන්.
ඉතින් අපි ලොකු ගණන් දීලා සැලොන් වලට යනවා. ඉතින් සමහර අයට එහෙම යන්න සමහර අයට මිල මුදල් නැහැ. ඉතින් ඒක නිසා ගෙදර ඉඳන්ම අපිට තියෙන දේවල් වලින් අපි ලස්සන වෙමු. මොකද අපි නෑ බෑ කී ඉන්නවට වඩා අපිට පුළුවන් දෙයකින් අපි ලස්සන වෙන්න try කරමු. ඉතින් මේ වගේ ඔයාලට පුළුවන් හොඳට විලුඹ, නියපොතු හැම දෙයක්ම සුද්ධ කරගන්න. ඉතින් මේකට මහ ලොකු වේදමක් යන්නේ නැහැ. මහ ලොකු කාලයක් යන්නේ නැහැ. ඉතින් ඔයාලා try කරලා බලන්න මේ ක්‍රමේ සතියට දෙවතාවක්. ඔයාලගේ කකුල් දෙක කොච්චර ලස්සන වෙයිද? ඒ වගේම ලස්සනටත් වඩා කොච්චර පිරිසිදුව තියෙයිද කියලා. මම මේ පාවිච්චි කරන්නේ ගල. මේ ගල මම ගඟකින් ගෙනාපු ගල් කැටයක්. ඉතින් මේකෙන් මම යටිපතුල් හොඳට අතුල්ලනවා. එතකොට යටිපතුල් වල ඝන වෙලා තියෙන මැරුණුහම ඉක්මනට ඉවත් කරගන්න මේක උදව් කරනවා. ඉතින් ඔයාලට බ්‍රෂ් එකක් නැත්තම් ඒ සඳහා ගන්න මොනවාම හරි ටූල් එකක් පාවිච්චි කරාට ප්‍රශ්නයක් නැහැ. ඉතින් මෙන්න මේ විදිහට හොඳට ඔයාලගේ විලුඹ හොඳට අතුල්ලලා මැරුණු සම ඉවත් කරගන්න. ඊට පස්සේ අපි ස්ක්‍රබ් එක ඇප්ලයි කරමු. විශේෂම දේ තමයි ස්ක්‍රබ් එක ඇප්ලයි කරන්නේ ඔයාගේ කකුල් දෙකේ තුවාල කැලල්. එහෙම නැත්නම් ඔයා පොඩි කාලේ වැටිච්ච කැලල් නැත්නම් මොනවාම හරි දෙයක් නිසා වගේ තුවාල කැලල් කකුල් පුරා තියෙනවා නම් ඔයා අනිවාර්යෙන් මේ ස්ක්‍රබ් එක හොඳට කරන්න. මොකද ස්ක්‍රබ් එකකට විතරයි පුළුවන් ඔයාගේ හැමේ තියෙන තුවාල කැලල් ඉවත් කරන්න. මොකද අපි කොච්චර ක්‍රීම් ಜಾති ගෑවත් ඒකෙන් අපිට 100%ක්ම සාර්ථක ප්‍රතිඵල හම්බ වෙන්නේ නැහැ. තුවාල කැලල් නැති වෙන්නේ නැහැ අපේ හැම පැහැපත් උඩත්. ඒක නිසා ස්ක්‍රබ් එක අනිවාර්යෙන් කළ යුතුමයි. ඉතින් ස්ක්‍රබ් එකක් අනිවාර්යෙන් කරන්න මේ විදිහට හොඳට ඔයාගේ කකුල් උඩ යට විලුඹ එතකොට කකුලේ උඩ හරිය දණහිස නැවෙන පැත්තෙන් මරුණ සමයකතු වෙන තැන්වල හොඳට ස්ක්‍රබ් කරන්න. ස්ක්‍රබ් කරලා පිරිසිදු වතුරෙන් සෝදලා දාන්න. මේක හරිම වැදගත් මේ ස්ක්‍රබ් එක. මොකද සැලොන් එකකට ගියත් මේ ටික තමයි කරන්නේ. ස්ක්‍රබ් එකක් අනිවාර්යයෙන්ම කරනවා. ඊට පස්සේ මේක තමයි මම දැනට මගේ කකුල් දෙකට අතපයට දාන මේ පැක් එක. ඉතින් ඔයාලා දන්නවා ජැනට් එකේ විටමින් C පැක් එක තමයි මේ තියෙන්නේ. ඉතින් මේක බ්ලීචින් නෑ ළමයි. බ්ලීච් කියලා ගහලා තිබ්බට ඉතින් මේක ස්වභාවික දෙයක් නිසා අනික මිලෙනුත් අඩුයි. ඕනම කෙනෙකුට අරන් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේක හොඳට ඇප්ලයි කරලා විනාඩි 30ක් ඉඳලා සෝදලා දාන්න. ඉතින් මේක වයිටනින් පැක් එකක්. ඉතින් මේකිනුත් ඔයාලට අවුවට පිළිසුණු හැම තියෙනම නම් පැහැපත් කරගන්න. එතකොට තුවාල කැලල් අඩු කරන්නත් මේක උපකාරී වෙනවා. ඉතින් මේක තමයි ළමයි ෆයිනල් ලුක් එක. දැන් ඔක්කොම සෝදලා කරලා පැක් එකත් අයින් කරලා ඉවරයි. ඊට පස්සේ කරන්න ඕන දේ මේ වගේ වැස්ලින් එකක් එහෙම නැත්නම් කොමාරිකා එකක් හරි ඔයාලා ඇප්ලයි කරන්න ඔයාගේ හැමට. ඉතින් මේ වෙලාවේ මම වැස්ලින් එක තමයි ඇප්ලයි කරන්නේ. කකුල් පැලලා තියෙන කට්ටිය ඉන්නවා නම් කොමාරිකා ඇප්ලයි කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට හොඳට ඇප්ලයි කරලා ඉවර වෙලා බලන්න ඔයාගේ කකුල් දෙක එතකොට කලින් තිබ්බා වගේද දැන් කියලා. මොකද පළමු වටේම හොඳ රිසල්ට් එකක් බලා ගන්න පුළුවන් මේ ට්‍රීට්මන්ට්ස් එකෙන්. ඉතින් මෙන්න මෙහෙම තමයි ලුක් එක. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ කකුල් දෙක ලස්සන පිරිසිදු තියාගන්න. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මේ සත්කාරය කරාම ගොඩාක් අය කියන කකුල් රිදෙනවා, කකුල් වේදනයි කියලා. ඉතින් අන්නේ දේවලුත් ඉක්මනට නැති වෙනවා. කකුල් දෙක ගොඩාක් පිරිසිදු කරනවා, පැහැපත් කරනවා. ඉතින් මේ ටික අනිවාර්යයෙන්ම කරන්න සතියකට දෙවතාවක්. හොඳට මතක තියාගන්න සතියේ දෙවතාවක් අනිවාර්යයෙන්ම කරන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. බයි.